සුබදවසක් සියලු දෙනාටම. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මගේ e-commerce web application එකේ මම අදපු single product කියන page එකට දාලා UI design එක කොහොමද උනේ කියලා. මේ තියෙන මම හදාගත්තු single product එකේ page එකට දාලා UI design එක අපි buy now button එක, images select කරන, අපි images load කරන එක, ඒ වගේම අපේ price එක, title එක, reviews, save, අපේ discounts ඒවට මෙතින්දි බලාගන්න පුළුවන්. මේකත් අපි මම මේකත් මෙතින්දි මම head එක add කරගෙන තියෙනවා. ඒ වගේම body එක photo එක මෙතින්දි add කරගන්න නැහැ. feedback section එක තියෙනවා. ඒ වගේ තමයි අපේ design එක බලාගන්න පුළුවන්. හරි අපි code එකට මේකෙදි මම මුලින්ම single product කියලා file එක හදාගෙන තියෙනවා. ඒකේ මම bootstrap ෆයිල් එක මම මෙතෙන්දි ලින්ක් කරගෙන තියෙනවා. CSS එක ලින්ක් කරගෙන තියෙනවා. ඒ වගේම අපි logo එක add කරගෙන තියෙනවා. මෙතෙන්දි මම header එක include කරගෙන තියෙනවා. මම මෙතෙන්දි කියනවා header එක මෙහෙම කියලා. මෙතෙන්දි මම bootstrap classes ටික දාගෙන තියෙනවා div tags ටික වල. background එක white දීලා තියෙනවා. white background එක තමයි අපේ single product view එකේ තියෙන්නේ. ඊට පස්සේ සම්පූර්ණ කෝල් 12ම යූස් කරලා තියෙනවා. කෝල් ප්‍රමාණයම පැඩින් එකක් දීලා තියෙනවා. 10 pixel වල style inline CSS විදියට. මෙතන PHP script එකක් තියෙන මේ back end part එකට දාලා කොටස මම මෙතෙන්දි මම කරගෙන තියෙනවා. image tag එක දාගෙන අපේ products ටිකට දාලා images ටික මම single product එකට දාලා images ටික මම database එකෙන් load කරගෙන තියෙනවා. ඒක තමයි මම මෙතෙන්දි කරලා තියෙන්නේ. display flex එකක් දාලා gesture content center මේ විදියට මම bootstrap classes යොදාගෙන තියෙනවා. ඊළඟට මම පහළට ආවොත් එතන list tag එකේ තියෙන list tag එකේ මෙතෙන්දිත් මම bootstrap classes යොදාගෙන තියෙනවා. ඒකෙදි image එකක් විදියට අපි මම මෙතෙන්දි එක product එකකට images තුනක් තමයි මෙතෙන්දි add කරගෙන තියෙන්නේ. මෙතන image එක මෙතන image එකක් විදියට ඒ විදියට තමයි මම මෙතන add කරගෙන තියෙන්නේ. මෙතන ඇත්තටම කරලා තියෙන්නේ ඉක්වල්ස් ලක් මෙතන කන්ඩිෂන් එකක් තමයි බලලා තියෙන්නේ. මෙතන මෙහෙම ලෝඩ් වුනේ නැත්නම් මේ විදිහට තමයි ලෝඩ් වෙන්නේ. මේකම PHP අපි back end process එකේ කියලා දෙනවා කොහොමද කියලා. මෙතන තමයි අපි ඩිසයින් එක මේ විදිහට තමයි සිදු වෙන්නේ. ඇත්තටම අපි ඩිසයින් එකට දාලා මම images තුනක් තමයි මේ විදිහට select කරලා දෙන්නේ. ඒක product එකට දාලා ඉතින් පහළට ආවන් පස්සේ div tag එක ඇතුලේ මම call large DSL කො විදිහට order 2 order large DSL 1 display none එකක් දීලා තියෙනවා. display large DSL block විදියට දෙයිලා තියෙනවා. ඉතින් මම call tool use කරලා තියෙනවා. align item center මේ විදියට මම bootstrap class යොදාගෙන තියෙනවා මෙතෙන්දි. ඊට පස්සේ මම මෙතෙන්දි list item එකක් දාගෙන තියෙනවා. list tag එකක් දාගෙන තියෙනවා. ඉතින්දි මම home එකට දාලා home.php කියන එකට href එකක් දාලා navigate කරනවා home page එක home කියන අපි home එක click කරන් පස්සේ ඊළඟට මම sign single product view කියන එකට දාගෙන තියෙන single product view කියන එකට ඒකට area current page කියලා දාගෙන තියෙනවා. class එක විදියට breadcrumb item active කියන එක මම පෙන්නන්න. මේ තියෙන home page එකට දාලා මේක click කරන් පස්සේ අපි home එකට යනවා. සහ single product view කියන එක මේ තියෙන්නේ. ඊට පස්සේ අපි පහළට ආවන් පස්සේ එතන තියෙනවා තවත් div tag එකක් දාලා ඒ class එකක් විදියට row විදියට තමයි දාගෙන තියෙන්නේ. border bottom එක border dark එකක් විදියට. මේකෙදි span එක ඇතුලේ අපි දාගෙන තියෙනවා අපේ product එකේ ආදාන title එක font weight bold text success එකක් දාගෙන තියෙනවා ඒකට. ඊට පස්සේ එතෙන්දි පහළට ආවන් පස්සේ අපිට ratings අපි සාමාන්‍යයෙන් e-shop website එක අපිට ඒ product එක දාලා කොච්චර ratings තියෙනවද කියලා stars වගේ තමයි බලා ගන්න වෙන්නේ. ඒ stars ටික මම ඉතින් add කරගෙන තියෙනවා කොච්චර ratings ප්‍රමාණයක් තියෙනවද කියලා. මෙතන මම labels add කරගෙන තියෙනවා 4.5 stars 39 reviews and ratings කියලා label එක add කරගෙන තියෙනවා text dark එකක් විදියට. ඊට පස්සේ මම ඊළඟට පහළට එන්න. ඉතින් මම අපේ product එකට දාලා price එක ඩිස්කවන්් දුන්න අලුත් ප්‍රයිස් එක. ඊට පස්සේ වෙනස්කමක් තියෙන ඒක විදියට කරගෙන තියෙන prices වල discounts සහ අපේ තියෙන මිල
ඊට පස්සේ ඒ ඔක්කොටම මම දාගෙන තියෙන්නේ ටෙක්ස්ට් ඩාර්ක් එකක් තමයි දාගෙන අපේ ස්ටෙප් ක්ලාස් එක කරා කොම්ප්ලීට් බෝල්ඩ් විදියට. ඉතින් මම ඊළඟට ලින්ක් එකක් දාගෙන තියෙනවා රෝ එකක් විදියට තමයි දාගෙන තියෙන්නේ බෝඩර් බොටම් බෝඩර් ඩාර්ක් විදියට කොලම් 12 සම්පූර්ණ යූස් කරනවා. මෙතනදි මම ස්පෑන් ටැක්ස් තුනක් යූස් කරලා තියෙනවා. ඒකේ මම වොරන්ටි එක ඒ වගේ රිටර්න් පොලිසි ස්ටොක් කොච්චර තියෙනවද ඒ ප්‍රොඩක්ට් එක ස්ටොක් කොච්චර තියෙනවද මේක මම ස්ටොක් ප්‍රොඩක්ට් කොච්චර තියෙනවද කියන එක මම ඩේටාබේස් එකෙන් තමයි ලෝඩ් කරගෙන තියෙන්නේ. අනිත් එක මම මොන විදියටම ටැග් එක තුල තියෙනවා. කීරි බොනම එනවද කියන්නද? හොඳින් ඒක නෑ මම බොන්නද? ඊළඟට මම අපේ සෙලර් කවුද කියලා ප්‍රොඩක්ට් එක දාලා සෙලර් කවුද කියලා මම ඉතින් ඩේටාබේස් එකෙන් ලෝඩ් කරගෙන තියෙන ස්පෑන් ටැග් එක දාගෙන ටෙක්ස්ට් ප්‍රයිමරි එක තමයි ඒක දීලා තියෙන්නේ අපේ ක්ලාස් එක විදියට. ඊළඟට අපි සෝල්ඩ් අයිටම්ස් ගන්න කොයි කියන්නේ ප්‍රොඩක්ට් එකට අදාළව කොච්චර අයිටම්ස් සෝල්ඩ් වෙලාද කියලා මෙතනින් ඩිස්ප්ලේ කරගන්න පුළුවන් ස්ටැටස් ස්පෑන් ටැග් එකේ ටෙක්ස්ට් ප්‍රයිමරි එක මම මේ ක්ලාස් එක දාලා තියෙනවා ඉන්ඩිවිජුවල් විදියට කොල් 2 යූස් කරන තියෙනවා කොල් large USL 6 විදියට බෝඩර් 1 එකක් දාලා තියෙනවා බෝඩර් ඩාර්ක් එකක් දාලා තියෙනවා කලර් එක විදියට ටෙක්ස්ට් ටෙන්ට් එකක් දාලා තියෙනවා මේ බූස්ට් ක්ලාසස් දාගෙන තියෙනවා. ඊට පස්සේ මම ඊළඟට මම ඩියුටෙක්ස් දාගෙන මම මෙතන බූස්ට් ක්ලාසස් දාගෙන තියෙනවා. මේකෙදි මම ඉමේජ් එකක් දාගෙන තියෙනවා අපේ මෙතෙන්දි මම ඉමේජ් එක දාලා රිසෝස් අපේ ඉමේජ් එකේ පාත් එක දාගෙන තියෙනවා. මෙන්න මෙතන අපේ රිසෝසස් වලට දාලා මේ රිසෝසස් කියන ෆයිල් එකට දාලා අපේ ඉමේජ් ඇඩ් කරගෙන තියෙනවා එතනට. ඊළඟට මම එතන ඊළඟට මම ඩිව් එකක් දාගෙන තියෙනවා ක්ලාස් එක කොල් 9 විදියට කොල් ආයිටම්ස් 10 මෙතන ස්පෑන් ටැග් එක දාගෙන ඒකෙන් දාගෙන තියෙනවා අපේ අදාළ ටයිටල් එක අපේ ඩිස්කවුන්ට්ස් වලට ඒකට අදාළ ටික ඒක මම ටෙක්ස්ට් ඩේන්ජර් කියන කලයක තමයි යූස් කරලා තියෙන්නේ ෆොන්ට් රේට් බෝල්ඩ් විදියට. ඊළඟට මම ඩියු ටැක්ස් දෙකක් ඇතුලේ අපේ බූස්ට් ක්ලාස් දාගෙන ඉතින් තියෙනවා බෝඩර් එකක් දාගෙන තියෙනවා බෝඩර් සෙකන්ඩරි කියන කලයක දාගෙන රවුන්ඩඩ් එකක් ඕවර්ෆ්ලෝ හිඩන් එකක් ඊළඟට පොසිෂන් රිලේටිව් එකක් ප්‍රොඩක්ට් ක්වොන්ටිටි QTY කියන ක්ලාස් එකක් දාගෙන තියෙනවා. ඒකෙදි මම ස්පෑන් ටැග් ඇතුලේ අපේ ක්වොන්ටිටි එක දාගෙන තියෙනවා අපිට ඒ කියන්නේ අපේ ප්‍රොඩක්ට් එකට දාලා ක්වොන්ටිටි කොච්චර තියෙනවද බලන්න මම ඒක අපේ ඩේටාබේස් එකෙන් තමයි ලෝඩ් කරගෙන තියෙන්නේ ක්වොන්ටිටි පවනේ ප්‍රොඩක්ට් එකට දාලා ඉතින් මම ඊළඟ ඩියු ටැග් එකක් දාගෙන ඒ ක්ලාස් එකේ පොසිෂන් ඇබ්සලූට් එකක් දාගෙන තියෙනවා QTA බටන්ස් විදියට. ඊළඟට මම අයිකන් ටැග් එකක් දාගෙන තියෙනවා අයික කියලා ඒකේ මම ක්ලාස් එක අපේ අයිකන් එකට දාලා බූස්ට් යූස් කරගෙන බූස්ට් ක්ලාස් එකක් දාගෙන තියෙනවා ඔන් ක්ලික් එකක් දාගෙන තියෙනවා quantity increase කියන අපේ ෆන්ක්ෂන් එකට දාලා ෆන්ක්ෂන් එක කෝල් කරලා ඒකේ මම පැරාමීටර් සෙට් කරලා තියෙනවා PHP ස්ක්‍රිප්ට් එක ඇතුලේ කෝ කරගෙන තියෙන sample data වල quantity එක මම පැරාමීටර් විදිහට පාස් කරනවා. ඒක මම ඔයාලට කියන්නම් back end part එක කරනකොට ඊට පස්සේ අපි ඊළඟ icon එකට දාලා ඊළඟ ෆන්ක්ෂන් එක කෝල් කරගෙන තියෙනවා. ඒකෙදි මම බූස්ට් ක්ලාස් එක යූස් කරගෙන තියෙනවා අපි icon එකට ස්ටෑන්ඩ් එක ගන්න. ඊළඟට මම මෙතනදී ක්ලාස් එක දාගෙන තියෙනවා div එක data එක ඇතුලේ ක්ලාස් එක රෝ විදියට. ඊළඟ div එක ක්ලාස් එක විදියට call to wheel margin top එක 5 දීලා තියෙනවා. ඊළඟ div එක ක්ලාස් එක රෝ විදියට දීලා තියෙනවා. ඒකෙදි call 4 එකක් තමයි යූස් කරන්නේ display grid එක බටන් එක විදියට BTN success button එක දීලා තියෙනවා අපේ buy now button එක විදියට අපි කලර් එක තමයි දීලා තියෙන්නේ බූස්ට් කරා. ඉතින් මම ෆන්ක්ෂන් එක කෝල් කරගෙන තියෙනවා අපි පේනවා කියන්නේ ඊළඟට link to cart button එක මම තියෙනවා ක්ලාස් එක BTN family එක විදියට ඒක div එක ඇතුලේ ක්ලාස් එක call 4 විදියට මම බටන් එක දාලා තියෙන්නේ display grid එක විදියට. ඊළඟට මම මෙතන පහළට ආවට පස්සේ අපේ related items තියෙනවා අපි related items මේ section එකේ ඒක මම ක්ලාස් එක දාගෙන තියෙනවා row විදියට දාගෙන තියෙන display block එක මේ 0 MT4 margin bottom 3 විදියට border button
සහ බෝඩ 1 බෝඩ ඩාක් විදියට දාන්න මම ස්ටාර්ට් ක්ලාස් ටික ඉතින්දී ස්පෑන්ටැග් ඇතුළේ මම රිලේටඩ් අයිටම්ස් වලට දාලා කොන්ටෙන්ට් බෝඩ් කියලා අපි ෆීඩර් අයිටම්ස් වලට දාලා ස්පෑන්ටැග් එකක් දාගෙන තියෙනවා මෙතන මම PHP ස්ක්‍රිප්ට් එකක් දාගෙන ඉන්න ඩේටාබේස් එක හරහා කනෙක්ට් වෙන නිසා ඒක මම බෑක් එන්ඩ් එක වලට කියනවා ඊළඟට අපිට තියෙන product details ස්පෑන්ටැග් එකේදී product details මම කියනවා මේ තියෙන product details කියන අපි මෙතන දාගත්තා මේ product details කියන අපි ස්පෑන්ටැග් එකේ දාගත්තු ඒ title එක ඒකම from paid board කියලා දාලා තියෙන FS4 විදියට ඊළඟට මම feedback section එකේ මම feedback එකේ දාගෙන තියෙනවා complete board එකක් අපේ ස්පෑන්ටැග් එකේ මේ feedback එකට දාලා මම div එකක් දාගෙන තියෙන div tag එකේ class එක විදියට display block එක use කරලා දෙන අපිට මොකද feedback එකට දාලා අපේ feedback එක දාගන්න margin top එක 4 margin bottom 3 border bottom එකක් දාගෙන තියෙනවා border end එක border 1 border dark විදියට ඊළඟට මම ගියාම අපේ label එකක් දාගෙන තියෙනවා brand කියලා මේ div text තුනක් යටතේ ඒ තුනේ ප්‍රධාන div එකේ මම දාගෙන තියෙන එකෙදිත් background color එක white විදියට දාගෙන තියෙනවා bootstrap colors use කරලා label එක විදියට brand කියන යටතේ ඊළඟට අපි model එක මම මෙතෙන්දී label model label එක මම කරගෙන තියෙන complete bold එකක් දාගෙන ඒක මම අපිට අපේ prompt එකට දාලා model එක මොනවද කියලා මම හිතන database එකෙන් echo කරගෙන තියෙනවා අපි එතන log කරගෙන තියෙනවා ඉතින් description එකට ආව description එකේ අපේ product එකට දාන description එක මොන specifications තියෙන කියන එක අපේ description එකට ඇත්තටම දාන්නේ මේකෙදි මම database එකෙන් අපේ description එක load කරන් තියෙන prompt එකට දාලා මෙතන මම label එක complete bold එකක් දාගෙන form label එකක් දාන්න තියෙන්නේ description එකට දාලා අපි description එක type කරන එකේදී අපි ඒකෙත් මම දාගෙන තියෙන සම්පූර්ණ call to will use කරලා තියෙන සම්පූර්ණ call ප්‍රමාණය text area එක මම දාගෙන තියෙනවා අපේ text area කොච්චර size මම හිතා size text area එකට දාලා size එක මුලින් දාගෙන තියෙනවා cost 60 දාගෙන තියෙනවා rows 10 විදියට ඒක තමයි අපේ description එක දාලා text area එක වෙන්නේ ඊළඟට මම දාගෙන තියෙන අපේ ඊළඟ footer එකක් දාගෙන තියෙනවා call to will සහ call large device වල 6 විදියට දෙවෙනි div එකේ මම class එක විදියට bootstrap class එකක් දාගෙන තියෙනවා border row border කියලා border dark දාගෙන තියෙන අපේ border color එක විදියට ඊට පස්සේ මම ඉතින්දී inline css use කරලා තියෙනවා ඉතින්දී height 300 pixel දාගෙන තියෙනවා ඊට පස්සේ මෙතන PHP script එක තියෙනවා ඊළඟට આવොත් අපි ඊළඟට මම div text දෙකක් දාගෙන තියෙනවා මේ div text දෙක ඇතුලේ මම දාගෙන තියෙනවා අපේ feedback එකට දාලා අපේ feedback එක දෙන්නේ කවුද ඒ names ටික මම මෙතන log කරගෙන තියෙන PHP script එකක් කරා call 10 use කරලා තියෙනවා අපේ feedback එකට දාලා int1 mb1 0 විදිහට ඒ වගේ මෙතනත් අපි bootstrap class එක විදිහට දාන්න තියෙනවා ඊට පස්සේ අපි අපේ මේ product එකට දාලා අපි දෙන feedback එක අපි database එකේ මම ඉන්පුට් කරගෙන තියෙනවා කොහොමද feedback එන්නේ කියලා call to will එක use කරලා feedback එකට සම්පූර්ණ call command use කරලා තියෙනවා ඉතින්දී ඊළඟ div එකේ මම දාගෙන තියෙන offset 6 සහ call 6 එකක් දැන් දාගෙන තියෙන text end එක විදියට label එකේ මම දාගෙන තියෙනවා අපි bootstrap අපි feedback එකේ අදාළ date එක feedback එක date එක දාපු date එක මම දාගෙන තියෙන form label එකක් දාගෙන text black විදියට text black 50 දාගෙන තියෙනවා ඊට පස්සේ මම අන්තිමට මේකේ අපි bootstrap file එක මෙතෙන්දී link කරගෙන සහ අපි script file එක මෙතන දාගෙන තියෙනවා හරි මේක තමයි අපේ අන්තිම ඩිසයින් එක කොහොමද අපේ ඩිසයින් එක උනේ කියලා අපි මෙතන home එක add කරගත්තා මෙතෙන් href එකක් දාගෙන අපි home page එකට ගියා මෙතන උඩින්ම header එක add කරගෙන තියෙනවා මොකද අපි මෙතන තමයි අපි navigation part එකේ තියෙන අපේ අනිත් pages වලට ඊට පස්සේ අපි product title එක තියෙනවා
ඉතින්දී අපි කොච්චර රේටින්ස් ප්‍රමාණයක් තියෙනවද කියලා තියෙනවා. ඉතින් අපි ප්‍රොඩක්ට් ප්‍රයිස් එක තියෙනවා. ඉතින් ඩිස්කවුන්ට්ස් ඒ වගේම වොරන්ටි මේ විදිහට තියෙනවා. අපි ස්ටොක් කොච්චර තියෙනවද කියලා තියෙනවා. මේ විදිහට අපි අපේ ඩියු ටැක්ස් දාගෙන අපේ බූස්ටර් ක්ලාසස් උදාගෙන මේ විදිහට අපි දාගෙන තියෙනවා. BT බෝන් එකක් දාන්නේ බට් මේ ඕනින් විදිහට ඒ විදිහට අපි බූස්ට් අප් දාගෙන තියෙනවා. ඉතින්දී අපි ක්වොන්ටිටි එකට දාලා අපි අප්සයිඩ් සහ ඩවුන්සයිඩ් බටන්ස් දාගෙන තියෙනවා. අපි මෙතෙන්ට ඩිසයින් කරගෙන තියෙනවා. අපි buy now බටන් එක add to cart සහ අපි like බටන් එක ඉතින් දාගෙන තියෙනවා. අපි first එක දාලා ඊට පස්සේම related items දාගෙන තියෙනවා. අපේ මේකෙන් අපි product එක දාලා ඒ හා සමාන related items වලින් දාගෙන තියෙනවා. අපි product details එක දාගෙන තියෙනවා. ඒක අපි මෙතන single product එක දාගෙන තියෙනවා. product එක දාගෙන bill එක මොකක්ද brand එක description එක අපි දෙන feedback එක ඒ විදිහට මම මෙතන දාගෙන තියෙනවා. අපි description එකට අපි size එකක් දීලා තියෙනවා. feedback එකත් එහෙමයි. ඔය විදිහට තමයි අපි single product එකේ UI design part එක වෙන්නේ. හරි අපි ඊළඟ වීඩියෝ එකකට